ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමි විත් නැත්නි YouTube channel එකට වෙනද වගේම ආදරයෙන් අදත් මම ඔයාලා සියලුම දෙනා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද නිවැරදිව පයිපින් කරගන්නේ, මොනවාද නොසල්ස් වර්ග, මේවා හරියට අඳුරගන්නේ කොහොමද, එතකොට කප්ලර්ස් කොහොමද යූස් කරන්නේ. ඉතින් මේවා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ. එහෙනම් අපි පටන් ගමු. මම මෙතන පයිපින් බෑග්ස්, ඒ වගේම කප්ලර්ස්, ඒ වගේම නොසල්ස් ටික අරගෙන තියෙනවා. ඉතින් මේ පයිපින් බෑග්ස් ඔයාලට කේක් බඩු කඩවල වලින් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන මේ තියෙන පයිපින් බෑග්ස් මම ඔයාලට කියලා දෙන්නම් කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙතන මේ මං උඩින්ම තියලා තියෙන්නේ මේ පයිපින් බෑග්ස් වලට අපි කියනවා disposable පයිපින් බෑග්ස් කියලා. ඉතින් මේවා අපිට ගොඩක් වෙලාවට එක සැරයක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට මෙන්න මේ බෑග් එක අපිට reusable, ඒ කියන්නේ නැවතත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේක දිගු කාලයක් තියාගන්න පුළුවන්. මෙතන මේ තියෙන කප්ලර්ස්, මේ තියෙන ලොකු කප්ලර් එක, මේකේ කොටස් දෙකක් තියෙනවා මේ විදිහට. ඉතින් අපි ඒක කප්ලර් බේස් එකයි කප්ලර් රින් එකයි කියලා තමයි හඳුන්වන්නේ. දැන් මේ පොඩි කප්ලර් එකක්, මේ රින් එක තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් අපි කොහොමද මේක පයිපින් බෑග් එකකට දාගන්නේ කියලා. මේ විදිහට රින් එක අයින් කරලා මම බේස් එක ගන්නවා අතට. ඉතින් බේස් එකෙන් 3න් 1 කොටසක් තමයි පයිපින් බෑග් එකෙන් එළියේ තියෙන්න ඕනේ. නැත්තම් නොසල් එක ඔයාලා මේකට හයි කරනකොට පයිපින් බෑග් එක ගැලවිලා යන්න පුළුවන්. අපි පයිප් කරන ප්‍රෙෂර් එක වැඩි වෙන අවස්ථාවලදී මේ විදිහට දැන් මම මෙතන පොඩි මාක් එකක් දාගෙන අපි මේක කපමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් අපි පයිපින් බෑග් එකට අපේ කප්ලර් එක හයි කරගෙන තියෙන කප්ලර් බේස් එක. දැන් මේ විදිහට නොසල් එක මේ විදිහට තියලා අපි රින් එක දාලා මේ විදිහට කරකව ගන්න ඕනේ. මේක කරකව ගන්න කප්ලර් බේස් එකේ දාර ස්ක්‍රූ කරන්න දාර වගේ තියෙනවා. ඒක උඩ තමයි අපි මේ විදිහට මේ කරකව ගන්න ඕනේ. මම ඔයාලට ආයෙ පෙන්නන්නම්. තව නොසල් එකක් දාලා මෙන්න මේ විදිහට නොසල් එක තිබ්බා. ඊට පස්සේ මේ විදිහට රින් එක අර දාර උඩින් තමයි මේක කරකවගෙන තියෙන්නේ. දැන් මේ විදිහට තමයි අපි පයිපින් බෑග් එක ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අපි පයිපින් කරද්දී මේ වගේ කප්ලර්ස් යූස් කරනකොට අපට එකම අයිසින් එකෙන් ඩිසයින් කීපයක්, කියන්නේ නොසල්ස් කීපයකින් ඩිසයින්ස් දාගන්න පුළුවන්. එතකොට ගොඩාක් අපිට පයිපින් බෑග්ස් එකට වෙනම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ විදිහට අපි ලොකු කප්ලර් එකත් මේ විදිහට මාක් කරගෙන අපි පයිපින් බෑග් එකකට දාගමු. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලොකු නොසල්ස් තමයි අපි ලොකු කප්ලර් එකට පාවිච්චි කරන්නේ. 2D 1M වගේ නොසල්ස් තමයි මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීටත් වඩා ලොකු කප්ලර් එකක් තියෙනවා. ඒවට සාමාන්‍යයෙන් ටිකක් ඊට වඩා ලොකු නොසල්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තියලා අර ඔයාලට පේනවා ඇති මෙතන තියෙන දාර, ඒක උඩින් තමයි අපි මේ විදිහට රින් එක කරකව ගන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට බටර් අයිසින් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මම මේ බටර් අයිසින් එක හදාගෙන තියෙන හයිලන්ඩ් බටර් වලින්. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට අහනවනේ මොන බටර් එකෙන්ද හදාගත්තේ කියලා. ඒ නිසා තමයි මම බ්‍රෑන්ඩ් එක කිව්වේ. ඉතින් මේ විදිහට හදාගත්ත අයිසින් එකේ ඉස්සෙල්ලාම මේ විදිහට අපි හොඳට ස්පැචුලා එකකින් මේ විදිහට එයා බබල්ස් ටික අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක පයිපින් බෑග් එකකට දාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම 2A නොසල් එකෙන් ඩිසයින්ස් දාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මම මේක මේ විදිහට පයිපින් බෑග් එකකට දාගෙන තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වගේ වතුර වීදුරුවක් හරි ගෙදර තියෙන ඕනෙම කප් එකක් හරි ටිකක් උස එකක් අරගෙන මේ විදිහට පයිපින් බෑග් එක දාගෙන මේ විදිහට වටේට රඳව ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අතින් හොඳට ඉඩ හදා ගන්න ඕනේ අයිසින් එක දාගන්න. මේ විදිහටත් අපිට අයිසින් එක දාගන්න පුළුවන්. නැත්නම් අපි මේ විදිහටම පයිපින් බෑග් එක අරගෙන වටේට මේ විදිහට අපේ ඇඟිලි වටේට මේ විදිහට ඔතා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අර විදිහටම ඉඩ හදාගෙන මේකට අපි හදාගත්ත බටර් අයිසින් එක දාලා පයිප් කරන්නත් පුළුවන්.
ඉතින් මේ විදිහට අතේ තියාගෙන අමාරු නම් ඔයාලට මේ විදිහට ග්ලාස් එකක් යූස් කරගෙන අර මං කලින් කියලා දුන්නා වගේ දාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි අයිසින් එක පයිපින් බෑග් එකට ෆිල් කරගන්නේ. ඉතින් මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ මේ විදිහම අපි පයිප් කරන්න යන්නේ නැහැ. මේක අපි පිළිවෙලකට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ යා බබල්ස් ටික අයින් කරලා ලස්සනට හදාගත්තොත් තමයි අපි පයිප් කරන ඩිසයින් එක කඩතොළු නැතුව ලස්සනට එන්නේ. මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලම තල්ලු කරගන්න ඕනේ අපේ අයිසින් එක නොසල් එක පැත්තට මේ විදිහට. ඊට පස්සේ අපි අග කෙලවර අරගෙන මේ විදිහට අතින් තද කරලා මේක ලොක් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. දැන් අපි බලමු මේකෙන් පයිප් කරගන්නේ කොහොමද කියලා. මම මේ පාවිච්චි කරන්නේ 2A නොසල් එක. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝ වැදගත් වෙන්නේ අලුතෙන් කේක් හදන්න එකතු වෙන අයට. ඉතින් ඒ හින්දා තමයි මම මේක පියවරෙන් පියවර කියලා දෙන්නේ. දැන් අපිට අලුත් නොසල් එකක් ආයෙ දාගන්න ඕනේ නම් මේ විදිහට කප්ලර් රින් එක ගලවලා ඊට පස්සේ නොසල් එක ගලවලා ආපහු අලුත් නොසල් එක මේකෙන් තියලා ආපහු මේ විදිහට රින් එක දාලා අපිට කරකව ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි බලමු 1M නොසල් එක ගැන. මේකත් මේ විදිහට ඕපන් ටිප් එකක් තියෙන නොසල් එකක්, ක්ලෝස් වෙලා නැහැ. නමුත් මේක ඇල වෙලා වගේ මෙන්න මේ විදිහට තමයි තුඩු තියෙන්නේ. අංශක 45ක් විතර තමයි නැමිලා තියෙන්නේ. ඉතින් මේකෙනොත් දැන් ගොඩාක් අපි කේක්ස් ඩිසයින් දාන්න ගොඩාක් ප්‍රසිද්ධ නොසල් එකක් තමයි 1M කියන්නේ. ඉතින් 1M නොසල් එක කොහොමද පාවිච්චි කරන්න කියලා දැන් අපි බලමු. මොනවාද අපිට මේකෙන් දාගන්න පුළුවන් ඩිසයින්ස් කියලා අපි දැන් බලමු. ඉතින් මේ විදිහට කීපයක් පයිප් කරනකොට නොසල් එකේ චුට්ටක් ඉතිරි වෙනවා ටිකක් වෙලා යනකොට. ඉතින් ඒ ටික පේපර් ටිෂු එකකින් වගේ පිහලා ඊළඟ ඩිසයින් එක පයිප් කරන්න. නැත්නම් ඒ ඩිසයින් එකේ ඩිසයින් එක ලස්සනට නිවැරදිව එන්නේ නැතුව යනවා. ඉතින් මෙන්න මේ වගේ ඩිසයින්ස් තමයි අපිට 1M නොසල් එකෙන් දාගන්න පුළුවන්. ඉතින් 1M නොසල් එක ටිකක් ලොකු නොසල් එකක් හින්දා යන අයිසින් ප්‍රමාණය වැඩි. ඉතින් මේ වගේ කේක් බෝඩ් එකක් නම් ගොඩක් වෙලාවට ඔයාලා පොඩි නොසල් එකකින් දාගන්නවා නම් අයිසින් ප්‍රමාණය අඩුවෙන් තමයි යන්නේ. ඉතින් මේ වගේ ඩිසයින්ස් තමයි අපිට 1M නොසල් එකෙන් දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් කේක් හදනකොට මේ වගේ ඩිසයින්ස් දැම්මහම හරි ලස්සනයි. ඉතින් ඒ නිසා ගොඩක් අය 1M නොසල් එක පාවිච්චි කරනවා. ඒ වගේම තව පාවිච්චි කරන නොසල් එකක් තමයි 2D කියන නොසල් එක. අපි ඊළඟට බලමු කොහොමද 2D නොසල් එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් 2D නොසල් එකේ මෙන්න මේ වගේ ක්ලෝස් ටිප් එකක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් 2D නොසල් එක මේ පයිපින් බෑග් එකටම දාගමු.
ඉතින් මෙන්න මේ වගේ ඩිසයින්ස් අපට 2D නොසල් එක පාවිච්චි කරලා දාගන්න පුළුවන්. දැන් මම මෙතන කප් කේක් එකක් අරගෙන මේකත් මේ ඩිසයින් කරන්නේ 2D නොසල් එකෙන්. ඉතින් මේ විදිහට ඩිසයින් එකක් අපි ලස්සනට කප් කේක් එක හොඳ පෙනුමක් එන විදිහට දාගන්න අපිට 2D නොසල් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ ඩිසයින් එකම අපිට 1M නොසල් එකෙන් දාගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මම දැන් 1M එකනොත් මේ ඩිසයින් එකම දාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් ඩිසයින්ස් දෙකම තියෙන. ඔයාලට පේනවා ඇති. ඉතින් හොඳ පෙනුමක් තියෙනවා කප් කේක්ස් වලට මේ වගේ 2D 1M වගේ නොසල්ස් පාවිච්චි කරාම. නමුත් යන අයිසින් ප්‍රමාණය ටිකක් වැඩි. දැන් අපි 1M වලින් දාගන්න බෝඩර්ස් ටිකක් බලමු. මෙන්න මේ විදිහට. ඉතින් ඔයා අලුතෙන් නම් කේක් හදන්න එකතු වෙන්නේ මේ වගේ අයිසින් ටිකක් හදාගෙන නැත්නම් ඔයාලට පාවිච්චි කරලා ඉතිරි අයිසින් ටික ෆ්‍රිජ් එකේ තියලා අරගෙන මේ වගේ නොසල් අරගෙන මේ වීඩියෝ එකේ නවත්ත ඔයාලා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට ලස්සනට ඩිසයින් දාගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ පාවිච්චි කරන්නේ 2D නොසල් එක. ඒකෙනොත් මේ විදිහට අපිට ලස්සන බෝඩර්ස් දාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට නොසල් එක පැත්තට හරවලා අපිට ලස්සන පොඩි මල් හදා ගන්න පුළුවන් 2D නොසල් එකෙන්. ඉතින් මේවට වැඩි අයිසින් යන්නේ නැහැ. අර අපි රොසෙට් දානවට වඩා රෝස මල වගේ අර ඉස්සෙල්ලා මම දැම්මේ ඒක දානවට වඩා මේ වගේ පොඩි මල් දාගත්තොත් අයිසින් ප්‍රමාණය අඩුවෙන් අපිට ඩිසයින් එක කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ 4B නොසල් එක. අපි බලමු දැන් 4B නොසල් එක පාවිච්චි කරලා කොහොමද ඩිසයින්ස් දාගන්නේ කියලා. මේකත් ඕපන් ටිප් නොසල් එකක්. ඉතින් දැන් අපි එහෙනම් මාරු කරගමු අපේ අයිසින් එක 4B නොසල් එකට. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කප්ල එකක් නැතුව පයිපින් බෑග් එකට අයිසින් එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලාම පයිපින් බෑග් එක අරගෙන අපි ඒක මාක් කරගන්න ඕනේ. මාක් කරගෙන මේ විදිහට කපාගෙන අපි 4B නොසල් එක මේකට දාගමු. නොසල් එකේ ඩිසයින් එක අනිවාර්යෙන් එළියට එන්න ඕනේ. නැත්නම් හරියට පයිප් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කැපුණොත් හිතන්නකෝ ඩිසයින් එක පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් නිවැරදිව එළියට ඇවිල්ලා නැහැ. එතකොට ඩිසයින් එක හරියට එන්නේ නැහැ. ඒ හින්දා ඩිසයින් එකෙන් සෙන්ටිමීටරයක්වත් උඩට හිටින්න ඔයාලා කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට තමයි අපිට ලස්සනට ඩිසයින් එක පයිප් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම මෙතන තවත් අයිසින් එකක් හදාගෙන තියෙනවා. ඒකෙත් අපි එයා බබල්ස් ටික අයින් කරලා 4B නොසල් එක දාලා හදාගත්ත පයිපින් බෑග් එකට මේ අයිසින් එක දාලා අපි බලමු කොහොමද ඩිසයින්ස් කරගන්නේ කියලා. ඉතින් අපි පයිපින් බෑග් එක අපේ අතින් කරන ප්‍රෙෂර් එක අනුව මේ අපි පයිප් කරන ඩිසයින් එකේ සයිස් එක මෙන්න මේ විදිහට වැඩි කරගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට තමයි අපි 4B nozzle එකෙන් ඩිසයින්ස් දාගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න තවත් වැදගත් nozzle එකක්. ඒ nozzle එක තමයි leaf nozzle එක. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කොළ වර්ග වගේ දාන්න තමයි මේ nozzle එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට මේ nozzle එක අරගෙන අපි ඒක කප්ල එකකට දාලා මේ විදිහට දැන් අපි මේකට අයිසින් පුරවගමු. ඉතින් nozzle නම්බර් එක තමයි 352. ඉතින් අපි මේ විදිහට අයිසින් දාගෙන අපි බලමු කොහොමද ඩිසයින්ස් දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට කොළ වර්ග අපිට ඕනේ ආකාරයකට මේකෙන් පයිප් කරගන්න පුළුවන්. විවිධ හැඩයකට පයිප් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට මේ විදිහට කේක් බෝඩ් එකක් උනත් දාගන්න පුළුවන් මේ nozzle එකෙන්. ඉතින් මේ විදිහට විවිධ හැඩයෙන් කොළ වර්ග බෝඩර්ස් අපිට මේ nozzle එකෙන් දාගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට ඔයාලට කියලා දෙන්න හදන්නේ nozzle number 21 එක. ඉතින් මේ nozzle number 21 එකත් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන nozzle එකක්. ඉතින් මේක ටිකක් චූටි nozzle එකක්. ඉතින් මේකෙන් අපි කේක් බෝඩර්ස් එහෙම දානවා නම් අඩු අයිසින් ප්‍රමාණයකින් අපිට කේක් බෝඩ් එක උනත් දාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට 21 nozzle එක පාවිච්චි කරනවා කේක් බෝඩර්ස් වලට. ඒ වගේම පයිප් කරන්න ගොඩාක් වෙලාවට පාවිච්චි කරන nozzle එකක් තමයි 21 nozzle එක. ඉතින් ඔයාලට තවත් වැදගත් වෙන nozzles තමයි කේක් හදනකොට අනිවාර්යෙන් වැදගත් වෙන ඒවා තමයි මේ 103, 104, 101 කියන්නේ. අපි පොඩි රෝස මල, ලොකු රෝස මල, ඒ වගේම අර මම ඩෝල් කේක් වීඩියෝ එකේදී ඔයාලට ඩෝල්ගේ ගවුම දැම්ම 104 nozzle එකෙන් කියලා දුන්නා. ඉතින් ඒ වීඩියෝ එකේ බලපු නැති අය බලන්න කොහොමද 104 101 පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ වගේම මම 103 nozzle එක ගනාෂ් කේක් වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා. ඉතින් බලපු නැති අයට බලන්න මම link එක දාන්නම්. ඉතින් ඒ වගේම මේ වගේ පයිපින් කරගන්න නම් ඔයාලා නිතරම මේක කරලා තමයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් අයිසින් ටිකක් හදාගන්න එක සැරයකට ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකේ දාලා දෙතුන් වතාවක් මේක නිතරම කරලා පුරුදු වෙන්න. එතකොට ලස්සනට කේක් වලට ඔයාලට පයිපින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ මම අද ඔයාලට nozzles වර්ග 6ක් කියලා දුන්නා කොහොමද හරියට පයිප් කරගන්නේ කියලා. ඉතින් ඉස්සරහටත් මම nozzles පාඩම් තවත් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් like කරලා share කරලා මගේ videos වලට කැමති නම් මාව subscribe කරන්න. ඉතින් එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා සිටපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. Thank you so much.